කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා මේ දවස්වල වෙන දේවලුත් එක්ක. අපි ඉතින් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ගොඩක්. ඉතින් මමයි මගේ යාළුවයි හිතුවා අද පොඩ්ඩක් එළියට ගියා නම් හොඳයි කියලා. කාලෙකින් අපි දෙන්නට හම්බ වෙන්නත් බැරි වුණා. ඉතින් කියන්න ඕනේ මේක මගේ YouTube එකේ first vlog එක. මම ඉෂු. අපි අද යන්නේ කොයිද කියලා තාම තේරෙන්නේක් නැහැ. යාළුවා එනවා කියලා කිව්ව ටවුන් එකට. අපි එයත් එක්කමයි හම්බෙමු. මම දැන් මෙතෙන් වෙලා විනාඩි 10ක් තිස්සේ බලන් ඉන්නවා මේ එකා තාම නැහැ. Much later. දැන් මම vlog එකක් කරනවා. හරිද? රාය වෙන හින්දායි කලින් එන්න කිව්වේ. දැන් ඔයා කියන්නකෝ මේ වෙලාගේ හේතුව මොකද්ද කියලා? අනේ හොරෝ දෙයක් හදුනා. පන් වගේමයි කොහේ. යන්න තනක් හිතාගන්න බැරුව අන්තිමේට අපි දෙන්න තීරණය කරා හැවලොක් සිටි මෝල් එකට ගියා නම් හොඳයි කියලා. අම්මෝ සෙන්නක යුෂි. මාරම ලස්සනයි ක්‍රිස්මස් එකට. මේ මාර ලස්සනයිනේ. අපි මෝල් එක ඇතුළට ආපු ගමන්ම දැක්කේ ක්‍රිස්මස් වලට මුළු මෝල් එක මාරම ලස්සනට ඩෙකොරේට් කරලා දෙන විදිය. ඉතින් අපි දෙන පොඩි උන් දෙන්නෙක් වගේ එහෙටයි මෙහෙටයි පැයක් විතර දිව්වා ඕව බලන්න. මාරම් බඩගින් ඉන්නේ. මුලින්ම කාලෙමද? බලාගෙන. සෝරි. බලාගෙන. කම්න? ඔව් මට වරක් ගෑ ගහනවා. පණුව පිනුම් ගහනවා. මාත් බඩගින් හිටි මත් කෑන හැමස තමයි. කයලා ගබියන්නේ. කන්න. කනවා කියලා ඇවිල්ලා ඊට කලින් අපි වොෂ්රූම් එකට රිංග ගත්තා. වොෂ්රූම් එකට ඇවිල්ලා TikTok කරන ජීවිතයක් අපි හැමෝටම ඉන්නවා. හවනවත් එම් තමයි. Meanwhile. ඔන්න ඊට පස්සේ අපි ආයෙමත් කෑම ගන්නම් කියලා ගිහපු ගමන පටන් ගත්තා. යෝ බ්‍රෝ. අඩ. ඉෂු. කන තැනට ආවා. උඩට ඇවිල්ලා හම කන්න මොනවද කියලා. කන්නේ මොනවාද? වඩේ කාපා. ඊට පස්සේ ළමයි අපි පැයක් තිස්සේ කන්න තැනක් හෙව්වා. අපි දැන් KFC එකකින් ඕඩර් එකක් දාලා ආවේ. ඒ තියෙද්දි අර රිස්ටෝරන්ට් වල ලාව කේක් කන්න ඕන කිව්වා. දැන් එතෙන් කියලා හිටගෙන ඉන්නේ. මන් දක්වා අද කීයට ගෙදර යන්න වෙයි දන්නේ නැහැ. බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. බඩගිනි. KFC එකේ අයියා කිව්වා විනාඩි 10යි යන්නේ කියලා. දැන් පැය භාගයකටවත් කිට්ටු වෙන්නේ. අනේ අක්කා මම පණ කනවා වගේ. ආ? කනවා වගේ. ඔයා ඒ තේරුම් ගන්නද දේවල්ම කියන්නේ? ඔතනගේ දේවල් තමුසෙක් කිව්වේ එහෙම තමයි. මොලේ නැති වෙනවා. මෙතන එකක් නෑ වගේ දැන් මගේ මෙතන එකක් නෑ.
අම්මෝ මචං ෆයිනලි. දෙන්න මං කනවා. නොනේ නේ. මම මේ බඩගින්න ඉන්නේ තමසවත් එක්ක කනෙක්ට් එකේ ඉන්නේ මම. මේ දරිවිට සිංගර් කියනවා. ඔඩියන්ස් එක clap for her, cheer for her. පටන් ගන්න. අපි ඕඩර් කරේ actually මේ පොඩි දෙයක්. yeah. ඌවට කන්න බෑ. නෑ. ඒකට මම බත්තා. What is this boat? A snacker? Yeah. Make a snacker එකක්. I never had it before, so yeah, to try it. And මෙයා ඕනේ කරේ මේ බිරියානි එකක්. දැන් මම මෙයාගේ gravy එක උස්සන්නේ යන්නේ. අතම් පළවෙනි බයිට් එක උඹට ආදරේ හින්දා. මෙහෙම මම මෙහෙම බලක. බයි. Right? මේක මාර මරයි. For real? You all need to try this. මාර මරයි. Take a bite. I saw it too. Right. Fun. මම කාලා තියෙනවනේ බබා. මේවත් එක්ක හොඳ. ඉතින් ඒක කන්න එපා ඔයා. බත් දෙකන්න ගෙනාවේ. ඒක ඔයා කෑවොත් නෑ. සෝස් පැකට් එකක් ගෙනගන්න. ගිහින්. මේ බෙලේදි මට ග්‍රේවි දෙන්න බෑ පුවා. කරනවද? නෑ. බලෙන් හරි කරා. ඉතින් අපි දැන් කාලා බීලා ආයෙමත් පහලට ගියා සෙල්ලම් කරන්න. අපි යන්න සෙල්ලම් කරමු. යන් අපි සෙල්ලම් කරන්න ගොඩ කාලෙකින් ගමුද? ආඩි දාලා ගන්න බෑනේ. ඔතේ මාරු තියෙනවා. අයි මසී 500ක්. ලොකු අය නෑ. ඕ මචං මේ ඇනිමල් නෑනේ. this is like animal way. ගමු. Wait, let me ask. එයාව ගමු. මේක පල් ප්ලේස් එකක් ගන්න මේ ගිහින් එකක්වත් දෙන්නේ නැහැ. හොප්පුලි. හරිද සතුටේ? බොරවන්න එපා අප්පා. We are trying to get this one. නඩන්න. Actually මෙයාට හොඳ අතක් තියෙනවා. එයා ගන්න ගන්නේ හරියන වෙනවට අද නම් ගොඩක් බෑන්ඩ්ක් එකක් තියෙනවා. Actually අපි තව පහක් ගත්ත coins මේ already 1000ක් wasted. හරිම සතුටුයි. තව coins 4ක් තියෙනවා මේකට අර කෙනෙල් ගිහින් ගන්න try. මචං එන්නේ නැහැ. තෙත්ත පැටිය. එපා ඒකට දාන්න. සෙල්ලම් කරන්න ගිහලා මූඩ් එක වෙනස් වෙන යාළුවෙක්. ඔයාලට තියෙනවා. අනේ වන්දා. නෑ ඒක ගිහලා තියෙනවා. ලස්සන කෙනෙක් ආවේ නැතුණම හරි දුකයි. ජීවිතේ ප්‍රශ්න නැති මිනිස්සු. අර ප්‍රශ්නයක් ආවේ නැහැ කියලා තමයි මම ප්‍රශ්න තියෙන්නේ. ඉතින් හිතා ගන්න. ඊට වඩා ප්‍රශ්න නැහැ. නැත්තම් ඊට වඩා ප්‍රශ්න. දැන් කොහෙද යන්නේ? සෙල්ලම් කළාත් ඉවරයි. ඩ්‍රෙස් එක බලමු. යා. TikTok කරන්න දුම් හොයන අපි. Kinder Joy තියෙනවා මට Kinder Joy එකක් ඕනේ. පල්ලෙහා. යන් Kinder Joy ගන්න යන අතර අපි මිනිස්සු එකටත් ගියා. ඕනේ මේ බලන්න ගහලා. ස්පෙෂල්ට ආසයට නම් මෙතන හොඳයි ඉතින්. ඕනේ මේක නෝ හරි ෂෝකානේ. මාරු සෝ. කොල්ලෝ මේ කෙනෙක් ගත්තා. BTS. Oh damn. මේ
හලෝ මේ වුණාද මේ ටවල්ස්ද? Oh, what is this? Puzzle? Dude, ඔන්න ආම්ලයට මසන් පසල් එකක් තියෙනවා මේ BT21 වගේ. I'm so broke to buy this. මේ බලන්නකෝ මෙයාගේ ලස්සන හරිම කියුට්. මේ හලෝ මෙයා ඔයා වගේ කොටයි මහත කළු හලා මම මහත නෑනේ. මටත් වඩා අඟල් දෙකක් විතර තව කොට ඔයා. මේ ඔයා මේ මම ඉතු මේ ඔති මෙයාගේ නම කියන්න බැරුණා මට ඇත්තටම වඳුරලා දෙන්න බැරුණා. මේ මගේ නංගි. යොෂි. එහෙම නෙවෙයි ඉතින් මට ඇත්තටම අමතකුණා මුලදී. ඔයා කවුද කියලා. හැබැයි මෙහෙමයි. දැන් ළමයි දන්නවා මේ කවුරු නැත පිස්සියක් කියලා. යන්ද. අපි යන්ද. බර්ත්ඩේ එක පහ වුණා නම් ඔගේ බර්ත්ඩේ එක ලොකු එක්කෙනෙක් අරන් දුන්නානේ. ඔව් යාමට අඩි 6 මාරයක් කෙනෙක් කරා තියෙනවා. So I 6 මාර නෙවෙයි 6 මාර නෙවෙයි. 6 මාර. 6ක් නෙමෙයි. ඉෂුවක් නේ. Look at this, look at this, look at this. ඒක ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මේක ලස්සනයි නේ. හරි ඉතින් පොඩි උන්නේ මේ කියන හිත හදාගෙන යන්න ඕනේ. යන්න අපි. ඇත්තටම ගන්න කියලා හැම නෑ මේ ගොඩක් ෂොප් වහලද මන්ද අද. ඔව් නේද? මේ මෙතන ෂොප් මෙතන සෙල්ල කරන්නේ නැහැ. කොහොම හරි මේ පාරත් කින්ඩර් ජොයි ගන්න නම් හම්බුන්නේ. ඊට පස්සේ අපි ගියා හොටෙල් එකට. බලමුද? There's offer buy one get buy two get one free. මේ මගේ බොයි. හොඳයි. අර ඔළුවට ගහන් ඉන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ්. මේකිට පිස්සුද කියලා. නෑ පිස්සු මෙයාත් එක්ක පිස්සු තද වෙලා. ඔව් තද. ගන්න බැරුව ටිකට් මේ අයන්. ඔව් ඔළුවට අත ගහගෙන ඉන්නේ. ලස්සනයි කොල්ලොන්ගේ ෂර්ට්. අර පල්ලෙහාද කොහෙද මම හිතන්නේ. අල්ලහට යන්න. එයා කැමති ටී-ෂර්ට් එක මම හිතන්නේ නෑ. අනේ අපි දෙන්නට එකම ෆෝන් එක ගන්න. ඒක නම් ඇත්ත. හරි ෂෝ. ඔව්. අනේක ඉරක් වගේ. ඒ වුණාට ලස්සනයි. මම හිතන්නේ. කොහොම හරි අපි මෙතන ගිහලා හොඳ වටයක් ගෙවුවා. හැබැයි අපේ සයිස් එකට නම් මුකුත් හොයාගන්න බැරි වුණා. මොකද අපි කිඩ් සයිස් එකෙන් තමයි අඳුන් ගන්නේ. මට දැන් යන්නේ මගේ චයිල්ඩ්හුඩ් ඩ්‍රීම් එක. ආයි නෑ. ඇත්ත කරගන්න. කින්ඩර් ජොයි ගන්න. මේ කොඩක් තියෙනවා කින්ඩර් ජොයි. මට ඔයාට මට ඔය එක දෙන්න මට කන එක දෙන්න. නේද? ඩීල්. ඕකේ. ඇත්තට මේ ෂොප් එකේ නම නම් මතක නෑ උනාට මේ ෂොප් එකේ ඉම්පෝර්ටඩ් චොක්ලට්ස් ඒ වගේම ගොඩාක් එක ජාති වෙරයිටිස් වල අයිස්ක්‍රීම්ස් තව රාමෙන් ගොඩක් ජාති තිබ්බා. ඇක්චුවලි මේගොල්ලන්ගේ අයිස්ක්‍රීම්ස් තියෙනවා මාරම රෙයා අර කොරියන් මැංගෝ අයිස්ක්‍රීම් එක පීච් එක ලෙමන් එක වගේම ගොඩක් ඔරියෝ එනම රෙයා අයිස්ක්‍රීම්ස් වගේ තියෙනවා. ඒන ප්‍රයිසස් දාලා තින්නේ. කැමති කට්ටිය නරන් ගන්න.
අනේ ඉතින් විනාඩියක් ඉවස ගන්න බැරි හැටි. බයින් එකමයි වැඩේ. Actually we come Primaris and got this. ඒක චුට්ටක් ලොකු හින්දා ගමන් නැහැ ඔන්න ඒ ටොයි එකක් ඕනේ මේක ගන්න. කින්ඩර් එකේ හින්දා අවලන්නේ නැහැ මම හැපි. අදුමක් ඕනේ. එන්න නැතුව එදලා මේ අයිස්ක්‍රීම් වගේක් තියෙනවා මේ මොනවාද? අයිස්ක්‍රීම් ටික තිබ්බ අර ඔව් මයිලෝ අයිස්ක්‍රීම් එකක් තිබ්බා. නෑ ඒ ටික නෙවෙයි අර වීඩියෝස් වල තියෙන නිකන් අර පළතුරු වල හැඩේට අයිස්ක්‍රීම් මොනවද මම දන්නේ අන්න හරි අන්න ඒවා ලෙමන් එක පීච් එකයි මැංගෝ එකයි තුනම තිබ්බා. ආයෙ දවසක try කරමු අනිවාර්යයෙන්. ලැබිලා දැන් අයිස්ක්‍රීම් කන්න බෑ එකම තැන වැල්ලා ඉන්නත් බෑනේ අපි ස්ට්‍රෙස් වෙනවා නේද ජීවිතේ මොන ප්‍රශ්නාවක් ඔයාලා ඉන්න සතුටු මේ ඉඳීද මේ නැති වේද කවුද දන්නේ හරි හරි ඒ මූඩ් එක ඉවරයි දැන් අපි යමු හරියට මේ කොහෙද යන්නේ මේ මම ගත්ත චොක්ලට් එක ඒ ෂූට් එකයි මට එකයි තම් තම මම තම් 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 මොසාවද විමසකට යා ඩ්‍රෙස් එක බලන්න තෝරේ Ya, tengo tocado. හරිම ලස්සනයි මේ. තව චුට්ටක්. හාලමයි මම පෙරතකමට කඩාගෙන කෑවා මේක මොනරම හයි Serious? මම අර ඒක තනි කර දෙන්නේ අර කිඳි ජොයික ඇතුළේ තියෙන white මේවා එක so anyways මම යන ගොම් බලනවා අක්කත් එක්ක මාත් එනවා. අනේක මාරම රහයි යෝෂි. මම රෙඩිස් ඉඳලා මේ ගෝම්කට හිට ගියා. මම වගේ දෙන්නේ කිව්ස. ඒ ඩ්‍රෙස් එක මාර ලස්සනයි මේ. ඔයා වගේ ඒක ලස්සනයි. ඔයා වගේ දෙන්නෙක්ගේ උස. මේක තමයි ෆස්ට් ප්ලේස් එක try කරමු දැන් මේකම සාත එකක් හොත්තේ මාරම ලස්සනයි. it's like so pathetic සින්ඩරෙල්ලා වගේ මම සින්ඩරෙල්ලා වගේ එකක් තමයි ආවේ. මේ උන් මෙතනින් ටික ටික වෙනවද දන්නේ නැහැ කම. වැඩිට බඩ ලස්සනයි මේ ටික. දෙක වසර දැන් අවුරුදු කීයකට කලින්ද? වැඩි නෑ තාම පොඩි ළමයි ඇටෙන්න හිතයිලා අස්සරානේ. දැන් මම මානසික පුරුදු දෙනවා මානසී මේ ෆෝන් එකේ බැටරි නැහැ. කමන්නේ ආවේ අපි කියලා මෙහෙට එtti 7යි කාල වගේ දැන් වෙලාව 9:05 වෙලා. අම්මලාගෙන් අද කමන්නේ පුරුත් ඒවා. කෝල් බෑන්ඩ් එකට යන්න. ලස්සන ග්‍රීන් කලර් එක නේ ග්‍රීන් එක. කෝල් බෑන්ඩ් එකේ නේ මම චුට්ටක්.
පික්නික් ඇවිල්ලා මේ පල්ලෙහාට යන්න ඕනේ දැන්. මේ අපි ඇවිත් මොකද මාන්සි දැන් කකුල් එක නෑ වගේ. මේ මගේ ෆෝන් එකේ බැටරිත් නෑ. අපි අය ලස්සන vlog එකකින් හම්බෙමු. බයි. Just then. ළමයි කෑම එන්න පරක් වෙන නිසා ෆෝන් එකේ ෆොටෝස් බල හිටියා. හරිද? පුදුම දෙයක් වුණා. SK ෆොටෝ එකක් හම්බුණා. මට නෙවෙයි ඒකත් හම්බුනේ. SK ෆොටෝ එක තියෙන මගේ යාළුවගේ ෆෝන් එක. හරි ලස්සනයි. යා ලස්සන වෙලා දැන් මම දන්නේ.